උඹ දන්නවද ලොකුන්ගේ රහස් දැනගන්න විදිය? ඒක කොහොමද මං? උඹ හැමදේම දන්නවා කියපන්. අඩ මං එහෙනම් ගෙදර කියලා කරලා බලන්න. අම්මේ මම හැමදේම දන්නවා. ආවෙන්න තාත්තට කියන්න බා. තාත්තේ මම හැමදේම දන්නවා. මොකක්? අම්මට කියන්න බා. මාමේ මම හැමදේම දන්නවා ඈ. අනේ එන්න පුතේ තාත්තා ගාවට. අක්කගේ මෙතන තියෙන ගෙඩි දෙක මොකද්ද තාත්තේ? ඒ පපුවේ තියෙන පුතේ බැලුම්ද ගන්නෙ. ඒ පිම්බෝඩ පස්සේ පිපිරිලා මැරෙනවා. තාත්ති අක්කා මැරෙන්නේ යන්නේ. මොකක්? ඔයා මොනවද මේ කියන්නේ? ඔව් මම දැක්කා. ඊයේ අයියා කෙනෙක් අක්කගේ බැලුම් පොම්බනවා. මොකක් කියන්නේ? දැන් එයා මැරෙයිද තාත්තේ? Faithful to him as long as you both shall live. The rings, please. Oh God! No! Oh my God! Oh my God! පුතේ මට ඔය ෆෝන් එක පොඩ්ඩක් දෙන්න. ආපෝ පොඩ්ඩක් ඉන්න තාත්තේ මේ ෆෝන් කරලා දෙන්න. කෙල්ලන්ගේ නම්බර් ටික ඩිලීට් කරා. යාළුවෙක් බීලා ගාව ෆොටෝ ටික මේ කාඩ් එක කොහම වෝල්පේපර් එක මාරු කර. කෙල්ලගේ ෆොටෝ ටික. ආවෙන්නද? හරි පුතේ. වෙලාව පොඩ්ඩක් බලා ගන්න ගත්තා. Women. මේ වරත් එක්සෑම් එක ෆේල් නේද? අයියෝ උතන පාඩම් කරන්න බැරි. අවුරුද්දට දවස් 365ක් තියෙනවා. ඒකෙන් 52ක්ම ඉරිද දවස්. ඒ 52 අනුවට පස්සේ ඉතුරු වෙන්නේ දවස් 313යි. ඉතින් ඔය ස්පෝර්ට් මීට් ක්‍රීඩා තරග එක වල නිසා වැඩ කරන්න බෑනේ. ඒතකොට දවස් 50ක් අඩු කරාගෙන. ඒතකොට ඉතුරු වෙන්නේ දවස් 263යි. ඊපස්සේ අඩුම ගානේ පැය 8ක්වත් නිදා ගන්න. ඒ එකතු කරාට පස්සේ අවුරුද්දටම අපි නිදාගෙන දෙනවා දවස් 122ක්. අපි දවසට මොන හරි විනෝද වැඩක් මොකක් හරි කරොත් එතකොට එතනින් දවස් 15ක් ඉවරයි. දැන් තියෙන දවස් 126යි. අපි දවසට කන්න පැය දෙකක් වෙන් කරොත් එතකොට දවස් 30ක් ඉවරයි. දැන් තියෙන දවස් 96යි. මේ යාළුවෝ එක්ක ගෙදර අය එක්ක කතා කරන්න පැයක් වෙන් කරොත් දවස් 15ක් ඉවරයි. දැන් අපිට තියෙන දවස් 81යි. වාර විභාග වලට දවස් 35ක්වත් යනවා. ඒක තේරුම දැන් අපිට තියෙන දවස් 46යි. 40ක් අවුරුදුනේ වාඩු එක එක වාඩු වලට දැම්මට පස්සේ ඉතුරු වෙන්නේ දවස් 6යි. ලෙඩක් හැදුනොත් දවස් 6ෙන් දවස් 3ක්වත් අයින් වෙනවා. දැන් අපිට තියෙන දවස් 3යි. දවස් දෙකක් ඇදුමක් ගන්න shopping යනවා. එතකොට ඉතුරු වෙන්නේ එක දවසයි. ඒ දවස් තමයි මගේ බර්ත්ඩේ එක. අම්මේ ඔයා මට බොරු කිව්වා. ඒකවත්ද පුතේ? අයි අම්මා කිව්වේ දා අපේ ළඟේ පුංචි සුරම්මනාලියක් කියලා. ඔව් කිව්වා තමයි. ඉතින් එහෙනම් ඇයි ඒව මම බැලකනේ පල්ලෙහාට දැම්මට පස්සේ පියාඹුවේ නැත්තේ? මොකද්ද? පිංගුත්තරයෝ මං අද තමසේ කාමරයස් කරා. තමස් දන්නවද මට මොනවද හම්බුනේ කියලා? කල්පෝතනේ යකෝ පැකට් එක මිට්ටයට තිබ්බ රෙදි කෑල්ලට ගෙනාපු ගවුම නරබරෝපු පෙන්න එක අද නම් ඉවරයි. බලපන් යකෝ කාපු ඉබ්බව තැන් වල කූපි වහලා හැමතැනම අම්ම දැක්කම තෝ පිටුවල් ගන්නවා යකෝ. මුලින්ම මයි කම්පියුටර් දෙපාරක් ක්ලික් කරපන්කෝ. මට උඹේ කම්පියුටර් එක පේන්නේ නෑ බං. නෑ උඹේ කම්පියුටරේ තියෙන මයි කම්පියුටර් ඔබපන්කෝ. මගේ කම්පියුටරෙන් කොහොමද බං උඹේ කම්පියුටර් එක ක්ලික් කරන්නේ? මේ අහපන්කෝ. උඹේ කම්පියුටරේ ඇති මයි කම්පියුටර් කියලා අයිකන් එකක්. අන්න ඒක දෙපාරක් ඔබපන්කෝ. උඹේ කම්පියුටරේ මොකද්ද මගේ එක ඇතුළේ කරන්නේ? හරි. උඹේ කම්පියුටරේ දෙපාරක් ඔබපන්කෝ. මොන අයිකන් එකද මං ඔබන්න ඕන? මයි කම්පියුටර්.
මට එනවා ඔබ ගෙදර ගියපන් මං ඇවිල්ලා ඔබන්න. ඔයාගේ CV එකේ දාලා තිබ්බ ඔයා මැක්ස් වලට ගොඩක් ඉක්මන් කියලා. ඉතින් මට කියන්නකෝ 11 වරක් 15 කීයද කියලා. 42. වැරදීනේ. ඒක ළඟින්වත් තියන්න බෑනේ. ඒ වගේ ඉක්මන්නේ. යන්න යන්න. අයියේ ට්‍රීවිල් එකක් කීයද මේ පංචිකාවතට යන්නේ? දැන් ට්‍රීවිල් එකක් මල්ලි ලක්ෂ 10ක්වත් ඒ මං හිතන්නේ. නෑ මම ඇහුවේ මේ පංචිකාවතට හයරයක් යන්න වාගේ මේ වීල් එකට හයරයක් කීයද කියලා. ට්‍රීවිල් එක යන්නේ දෙහුවේ. 800ක් දෙන්න. බෑග් එකක් තියෙනවා බෑග් එක කීයක් ගන්නවද? බෑග් එකට සල්ලි එපා. බෑග් එක නිකන්. එහෙනම් බෑග් එක අරන් යන්න මේ මම එතෙන්ට එන්නම් පයි. හරි. තාත්තේ මට 5000ක් ඕනේ. යකෝ. උඹ හිතුවේ සල්ලි ගස් වලින් ගන්නවා කියලා? සල්ලි මොනවලින්ද ගන්නේ? කඩදාසි වලින්. ඉතින් කඩදාසි මොනවලින්ද ගන්නේ? බට්ට මම හෙලෝ ගිනි වෙන හොදාගෙන කතා කරන්නේ. අපේ අල්ලපු ගෙදර ගිනි ගන්නවා ඉක්මනට එන්න පුළුවන්ද? සර් දැන් කොහෙද ඉන්නේ? මං ගෙදර ඉන්නේ දැන්. නෑ සර් මං අහන්නේ අපි කොහොමද උදන්ට එන්නේ? ඇයි ඔයාලා ගිනි වෙන ට්‍රක් එක? ඒක එන්න. ඉවි උඹට පීනන්න පුළුවන්ද බං? බෑ බං. ඈපෝ බල්ලෝ උඹට වඩා හොඳයි. බල්ලොන්ටත් පීනන්න පුළුවන් යකෝ. සිරාවට උඹට පීනන්න පුළුවන්ද? මට පුළුවන්. ඉතින් උඹේයි බල්ලගේ තියෙන වෙනස මොකද්ද? වෙනසක් නැද්ද බං? අම්මේ අද බත් කන්න බෑනේ. එනකොට කොත්තක් ගෙනත් යන්නේ. හරි ළමයෝ ඉස්සෙල්ලා ගෙදර එනවකෝ. මේ ලබට සතිය පාටියක් තියෙනවා මම යනවා. මන් දන්නේ නැහැ ඕවා. තාත්තගෙන් අහන්න. ඔයා අහන්නකෝ. හරි. තාත්තේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඇයි මොකද? අම්මකෝ. Phone's ringing. You need to answer that. I think it's a telemarketer. Come over and grab it. What do you say? Shut up! අලුතෙන් ෆිල්ම් එකක් ඇවිල්ලා බං. හැබැයි 19 දෙනෙක් හොයාගන්න උණු බලන්න යන්න. එච්චර මොකටද මම ෆිල්ම් එකක් බලන්නේ? ඒකේ ගහලා තිබ්බ බං 18+ කියලා. 18ට වැඩි උණු විතර යන්න පුළුවන්. උඹයි මායි තව 17 දෙනෙක් හොයාගත්තනම් හරි. Oh, you got just sit on my shoulder. I'm at the gym. No, don't stand on my shoulder. All right, you ready? Nope, hold up. I'm gonna come up. Ready? Nope. Are you ready? මේ බලන්න වෙලි. ආයි පීස් එකක් ගෙනාවා. ඉතින් ඒවල තියෙන්නේ මේක පොඩුත් එක්කනේ. ඉතින් කන්නේ කොහොමද බලන්න? මම අන්තිම යන්නේ පීස් අට්ටේන වැඩක් නෑ අපා. තියන්. මට වාගේ ෂොප් එකේ Wi-Fi password එක කියන්නකෝ. මුලින් මොන හරි ගන්න. මට නම් ජූස් එකක් දෙන්න. වෙන්න සර්. මට නම් password එක කියලාද? ඇයි මං සර්ට කිව්වේ? මුලින් මොන හරි ගන්න. ස්පේස් මොකුත් නැහැ ඔක්කොම සිංග්ලිෂ් කැපිටල් වලින්. ඒකද password එක? හරි. Shake it. මේ පෙට්ටිය කීයද? එක වෙට්ටියක් 3000යි තුනම ගන්නව නම් 10000යි. මට මේ එකක් දෙන්නකෝ. වෙන්න. වෙන්න තව එකක් දෙන්න. වෙන්න. අනිත් එකක් දෙන්න. මේ මම තුනම 9000ට ගත්තේ. ඔව් හැමෝම මේ රුපියල් 1000 ඉතුරු කරගන්න පෙට්ටිය තුනම අරන් යනවනේ. ඒක නිසා වාසි. යන්න. Hello?
ඔව් මම චන්දන සූර්ය බණ්ඩාර කතා කරන්නේ සිරස ලක්ෂපති වැඩසටහනෙන්. දන්නවද අපි කතා කරන්නේ ඇයි කියලා? මේ තාත්තා ලැට් එකේනේ මේ තව පැයකින් විතර ගන්නවා. මොකද කරන්නේ? සර් අද මොනවද බොන්නේ? බියර් එකක් දෙන්න. සර් මොකද නිකන් කවදාවත් නැතුව දවුලෙන් වගේ. මායි වයිෆි රණ්ඩුනා. එයා ගෝ මාසයක් මාත් එක්ක කතා කරන්නේ නැහැ කියලා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඉතින් මේ මාසේ අදින් ඉවරයි මිනිස්සුયો. ඒක නම් බොන්න ඕන ප්‍රශ්නයක් තමයි සර්. කොච්චර සතුටින්ද යකෝ මං මාසයක් කිවි. ඒ මට හොඳ යන්න බෑ. කවුද උත්තර පෙව්වේ? පාර පෙන්න. පඩි වෙන්නේ. ඔයි ඔයි. අප්පා. ඔය පොල් අම්බල් බුරුද මේ. තාමතා. ඉතවයකෝ. ආරෙන්න. දොරාරවරෙන් බෑ. මම කවුද යකෝ බොන්නේ කිව්වේ? අප්පත්. ඔය දීවා මේර. ඒක ගත්තේ මොකද? ඔවරේ. අය කණ්ඩ. යකෝ. කොහෙද යකෝ? අරේ. අරන් යකෝ ඉක්වන්ට. ඉතින් නැගිටලා ගමු. ඔය නැගිටලා වරෙන්. යකෝ. වරෙන් ඕම වරෙන් අයියෝ. පොඩ මගුලක් කරගෙන. අඩෝ මේ මගේ බඩරේ දෙනවා මාර විදියට. ඒ උඹේ බඩේ මුකුත් නැති නිසා බං. ඒක තමයි බැලුවොත් නැත්තම් උඹේ ඔලෝරේ දෙන්නේ. ඒක තමයි. බෙට්ටම් අයියෝ ඔයාට 13යි මට 20යිනේ අවුරුදු 7යිනේ. ඕක මොකද්ද නංගි? මං කවදාරි ඔයාම තමයි බදින්නේ නංගි. හෙට ක්ලාස් එකේදී ඔයා ගවුමක් ඇදන් එන්න ඕන හරිද? ඔයාට මාව විශ්වාස නැද්ද? දෙරින් කැමති නැතුනොත් අපි දෙන්න පැනලා යමු. ඉතින් කන්දක් උඩ පැලක් හදාගෙන පොල් සම්බොලිය බදියු කාලේ ජීවත් වෙනවා. අපි ඔයා වගේ දුවෙක් කලු. ආති අද මම ඉස්කෝලේදී ලකුණු 100ක් ගත්තා. ෂා මරුනේ. පුතා මොන විෂයට 100ක් ගත්තේ? මේ ගණිතේට 50යි, විද්‍යාවට 30යි, ඉංග්‍රීසි වලට 20යි. 100යි. දෙකකින් බූරුවා. මෙහෙම හැමදෙරේ. මට වරයක් තියෙනවා. මට පුළුවන් දෙයක් උස්සන්න. ඒක මගේ සිතුවිල්ලකට මම උස්සන්න පුළුවන්. බොරු සුරංගනා කතා කියන්න එපා. ඇයි මේ කලබල වෙලා? ඔබතුමනේ මේක කරන්න බැරි කමක් නැහනේ. ඇයි අපි කියන දේ කරන්න බැරි? තෝ මාර මනුස්සෙන්නේ නැගෝ. තෝ කියන දේ කරන්නද මම මෙතනට ආවේ? මගේ කට එරියොතින් තමුන්ට ඔතන රෙද්දක් එදගෙනත් තියෙනවා. පොඩි ළමයි මැද්දට බයින්න එපා. වැඩිහිටියන්ගේ කතාවන්නේ මේක. මොකද බොරුව මට පේන්න බෑ. බොරුව නවත්තන්න. දැන් මේ මාධ්‍යදි මට උස්සලා පෙන්නන්න කියලාද උඹ කියන්නේ? මන්නේ. අපෝ ගමන්නේ. මොන පම්පුවක්ද මේ? තාත්තේ මේ රිපෝට් එක මේද දෙනවා බලන්න. ගණිතේ රටයි. යකෝ මම තොගේ වයසේදී මීටරට හොඳට ලකුණු ගත්තා යකෝ. ඇත්තටම මේ ඕක ඔයාගේ පොඩි කාලේ රිපෝට් එක අම්මා තමයි දුන්නේ. මොකද කියන්නේ 400 කරමුද? අඩුම 1900යි බ්‍රෝ. හරි අන්තිම 550ක් දෙන්න. මේක කඩ යන්නේ 4800ට. අරගෙනත් මාස 2යි. ඔයි ගන්න දෙනකොට නම දැන් කුණු කොට දාන එක. එහෙනම් මට තැන ගන්නවද? මං ඒ මොන කුණු වලින් ගන්න. බීම එකක් දෙන්නකෝ. කෝක්ද පෙප්සිද? පෙප්සි. බෝතලයක්ද කප් එකක්ද? බෝතලයක්. ලොකු එකක්ද පොඩි එකක්ද? ඒක අමතක කරන්නකෝ. මට වතුරයක් ගෙන්න. කොට්ටෝටද කූල්ලෝටද?
කූලකටද? දැන් බොන්නද? ගෙනියන්නද? තෝ සතෙක්. හරකෙක්ද? කුකුලෙක්ද? පළයා මෙතන යන්න. දැන්ද? පස්සේද? දැන් ඔයා මාත් එක්ක යනවද? නැද්ද? මෙතන හිටුව මන් තෝ මරනවා. තුවක්කුවෙන්ද? පීයෙන්ද? තුවක්කුවෙන්. බරට තියනද? ඔලුවට තියනද? මරනවා වගේ ඉන්නද? නැගිටින්නද? Subscribe Stefan Caddy.